සෝ ඥාති ධම්මෝ ච අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච භික්ඛූන මනුප්පදින්නම් තුම්මේහි පුඤ්ඤං පසුතං අනප්පකං. ගෞරවනීය අපේ ආචාර්ය සුජානෝ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි, අද දවසේ මේ පින්නතුන් හිමිදිරි උදෑසන ඉඳලා උතුම් වූ බුද්ධ පූජා දාණය, ඒ වගේම මහා සංඝරත්නයට දානේ පූජා කරනවා කියන සද්ධා සම්පන්න හැඟීමේ යුක්තව මේ දාණය මේ විහාරස්ථානයට සූදානම් කරගෙන ඇවිල්ලා පංචශීලයේ සමාදන් වෙලා එහි අග්‍රභාගය බුදුරජාණන් වහන්සේට දහවල් බුද්ධ පූජාව වශයෙන් පූජා කරන්නට යෙදුණා. දැන් මේ අවශේෂ දාණය මහා සංඝරත්නයට වාක්‍ය ප්‍රකාශ කරලා පූජා කරන්නට යෙදුණා. ඒ අනුව ඇත්තෝ මේ අවස්ථාවේදී දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක්ම සිද්ධ කරගන්නට යෙදුණා. මේ පින්කම විශේෂයෙන්ම අද සිද්ධ කරගන්නේ මීට වසර 6කට පෙර මිය පරලෝසපත් වුණා වූ නන්දාවති මීහිටිය ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට. ඒ වගේම මීට වසර 15කට පෙර මිය පරලෝ ගිය ගුණතිලක වේරකේ ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීම කියන මේ උතුම් පරමාර්ථය මූලික කරගෙනයි මේ දාණය අද දවසේදී පූජා කරන්නට යෙදුනේ. ඉතින් මේ පින්නතුන් මේ විහාරස්ථානයේ මූලික කරගෙන දාන සීල භාවනාදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් නිරන්තරයෙන් සිදු කරන බව ඊටාම පැහැදිලි. ඒ සම්ප්‍රදායට අනුව, අපේ බෞද්ධ ක්‍රමයට අනුව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්නතුන් මේ පින්කම් නිරන්තරයෙන්ම සිද්ධ කර ගන්නවා. ඉතින් මේ අවස්ථාවට, මේ වගේ අවස්ථාවලට අපිටත් සහභාගී වීමට අවස්ථාව ලැබීම පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. ඉතින් කොහොම නමුත් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ වගේ දාන ආදී පින්කම් සිද්ධ කිරීම, විශේෂයෙන්ම තමන්ගේ පරලෝසපත් වුණු දෙමව්පියන් වහන්සේලා ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිළිබඳව කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුහාමුදුරුවෝ ගාථාවකින් දේශනා කළා. සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ. මේක මේ පින්නතුන්ගේ ඥාතීත්වය, සම්බන්ධතාවය, තමන්ගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලා කෙරෙහි තියෙන ගෞරවය, ශ්‍රද්ධාව, ඒ වගේම බැඳීම, කෙලෙහි ගුණ සැලකීම පෙන්눔 කරන අවස්ථාවක් හැටියට. නිදස්සිතෝ කියවේ එකයි නිදර්ශනයක්, එක්සාම්පල් එකක්. ඔයත්තෝ කොයිතරම් තමන්ගේ දෙමව්පියන්ට ආදරේද, කරුණාවන්තයිද, මෛත්‍රියෙන් සලකනවද කියන එකට හොඳම නිදර්ශනයක් තමයි මේ වගේ දාන ආදී පින්කමක් සිද්ධ කරන අවස්ථාවේදී ඒ ඇත්තන්ගේ නම් ගොත් සඳහන් කරගෙන, මතක් කරගෙන, මගේ අම්මා, මගේ තාත්තා මගේ මේ ජීවිතය සකස් කරගන්නට, හොඳින් පවත්වාගෙන යන්නට හදලා වඩලා පෝෂණය කරලා, ලේ ටික කිරි කරලා පොවලා අධ්‍යාපනය ලබා දීලා හොඳ සමාජ තලයක ජීවත් වෙන්න පසුබිම සකස් කරලා දුන්නු ඒ ආදරණීය දෙමව්පියෝ සිහිපත් කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ. මේක තමයි හොඳම නිදර්ශනය. ඔය ඇත්තෝ ඒ සම්බන්ධතා, ඒ ගෞරවය, ඒ කෘතඥතාවය දෙමව්පියන්ට දක්වනවා කියන කාරණාවට කියලා. ඒ නිසා වර්තමාන සමාජයටත්, දැන් ඉන්න සමාජයටත් ඔය ඇත්තෝ පාඩමක් කියලා දෙනවා, නිදර්ශනයක් ඉදිරිපත් කරනවා. අපේ අම්මලට, තාත්තලට අපි මිය ගියත්, අවුරුදු 15කට පෙර, අවුරුදු 6කට පෙර මිය පරලෝ ගියත් අපි සලකනවා, අපි උපස්ථාන කරනවා. ඒ ඇත්තන්ගේ පරලෝ ජීවිතයටත් මේ පින් ලැබිලා ඒ ඇත්තෝ සුගිත මුදිත භාවයට පත් වේවා, නිවන් සම්පත්තියෙන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ අන්න ඒ විදිහට. සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ කිව්වේ ඒකයි. පේතාන පූජාච කතා උලාරා. ඒ වගේ මේ විතරක් නෙමෙයි, තව ඔබගේ වර්ග පරම්පරාවේ
ස්වාමි පුරුෂයාගේ ඒ වගේම මේ ඉන්න සියලු දෙනාගේම නමෙන් පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගෙන මේ වගේ අවස්ථාවකදී පින් දෙන්න පුළුවන්. ඒකත් කෙලෙහි ගුණ සැලකීමේ අවස්ථාවක්. ඔබට මේ ආකාරයට ජීවත් වීමට වමනා කරන පසුබිම සකස් කර ගැනීමට විවිධ උදව් උපකාර සිද්ධ කරලා ඇති. ඉතින් පිනක් කරගත්තාම ඒ පින හැමදෙනා සමග බෙදා ගැනීම, ෂෙයා කර ගැනීම තමයි අපේ බෞද්ධ චාරිත්‍රය. ඉතින් ඒ පින බෙදා ගැනීම, සතුට බෙදා ගැනීම, පින කියලා කියන්නේ සතුට. කුසලයක් සිද්ධ කරලා ඇති කරගන්නා වූ සතුට. ඉතින් ඒ සතුට සංසාර ජීවිතයේ සුවපත් වීමට, මේ ජීවිතයේ සතුටින් ගත කිරීමට දැන් ඔයත් මේ පන්සලට ඇවිල්ලා මේ වගේ දාන ආදී පින්කම්, සීලාදී පින්කම්, භාවනාදී පින්කම් සිද්ධ කරගෙන අප්‍රමාණ සැනසීමක්, සතුටක් ලබනවා. ඒක තමයි ආධ්‍යාත්මික සතුට කියලා කියන්නේ. ඉතින් ඒ සතුට ඒ ඇත්තෝ සමග මිය පරලෝකියත් හැමදෙනා සමග බෙදා හදා ගන්නවා. අපි දානයක් පූජා කරා. සමහරට දැන් අද කියයි හාමුදුරුවෝ සිංහලනුත් බණ කිව්වා අපිට කියලා. එහෙමත් සතුට බෙදාගන්නේ කවුරුත් එක්ක. ඉතින් අන්න ඒ විදිහට පින්නතුනි, පේතාන පූජාච කතා උලාරා, පරලෝකීය ඇත්තන් සමග ඒ ඇත්තෝ වෙනුවෙන් කරන උදාරම පූජාව මේක. අපිට අතින් අතට දෙන්න පුළුවන් කමක් නැහැ කිසිම දෙයක්. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් හෙත් දෙමව්පියන්ට මිය ගියාට දෙන්න පුළුවන් කමක් නැහැ. දෙන්න පුළුවන් එකම දේ තමයි පින. ඒ නිසා පේතාන පූජාච කතා උලාරා. බුදුහාමුදුරුවෝ ඒ කාරණාවත් දේශනා කළා දානයක් පූජා කිරීමේදී සිද්ධ වෙන හැටියට. බලංච භික්ඛූන මනුප්පදින්න. භික්ෂුන් වහන්සේලාට ලොකු බලයක්, ශක්තියක් ලබා දෙනවා මේ දානේ පූජා කිරීම නිසා. දැන් ඔය ඇත්තෝ මේ දානේ පූජා කරනවා විතරක් නෙමෙයිනේ. මේ පන්සල පවත්වාගෙන යන්න උපකාර කරනවා. නඩත්තු කරගෙන යන්නට උපකාර කරනවා. එතකොට දානේ පූජා කරනවා කියන්නේ ඒ සියල්ලම සිද්ධ වෙනවා සිව් පසයෙන්ම. චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය, සේනාසන කියන සිව් පසයෙන් උපස්ථාන කිරීම තමයි මෙතන සංකේතවත් කරන්නේ. හාමුදුරුවරුන්ට අවශ්‍ය ශාසනයේ මේ රටේ පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම දේවල් ඔය ඇත්තෝ පූජා කරනවා. මිල මිදල් පූජා කරනවා, සිවුරු පූජා කරනවා, අවශ්‍ය කරන බෙහෙත් හෙත් ආදියට උවමනා කරන ඒ දායකත්වයේ දක්වනවා. ආවාස ගෙවල්, ධර්මශාලා නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන පුද පූජා සිද්ධ කරනවා. එතකොට ඒක බුදුහාමුදුරුවෝ දැක්කුවේ මේ ශාසනයට කරනු ලබන පූජාවක්, ශාසනයට ලබා දෙන ලොකු ශක්තියක්. ශාසනය කියලා කියන්නේ බුද්ධ ශාසනය. මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු උතුම් මිනිස්සු බවට පත්කිරීමට, පත්වීමට උවමනා කරන දේශනාව, දහම ලබා දෙනවා. දහම මේ භූමියේ මේ ඔය ඇත්තෝ අතර බෙදා හදා ගැනීමට මේක ලොකු ශක්තියක්. භික්ෂුන් වහන්සේට බලය දෙනවා කියලා කියන්නෙම ධර්මයට බලය දෙනවා. ධර්මයේ මිනිස්සු අතට අරන් යනවා කියන එක. එතකොට මේ දානයක් පූජා කිරීමෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ බලංච භික්ඛූන මනුප්පදින්නම්. අපේ සුජානු හාමුදුරුවන් වහන්සේට මේ පන්සල පවත්වාගෙන යන්න, ධර්මය දානය කරන්නට, එවාගේම මේ රට තුළ විශේෂයෙන්ම මේ සුළුතරයක් ඉන්න අපේ බෞද්ධයෝ අතර තව තවත් මේ දහම ප්‍රචාරය කරන්නට උන්වහන්සේලාට ලොකු බලයක්, ශක්තියක් ලබා දෙනවා. ඒකත් මේ දාන පූජා කිරීමෙන් සිද්ධ වෙන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අවසානයේදී උන්වහන්සේ පැහැදිලි කරනවා තුම්මේහි පුඤ්ඤම් පසුතං අනප්පකං. මේ සියල්ල හරහා පරලෝසපත් ඥාතීට පින්දීම, දෙමව්පියන්ගේ ඥාතීත්වයේ සම්බන්ධතාවයේ තහවුරු කර ගැනීම, එවාගේම භික්ෂුන් වහන්සේලාට බලයේ ශක්තිය ලබා දීම කියන මේ කාරණා සියල්ලෙන්ම සිද්ධ වෙන්න පින්නතුනේ තුම්මේහි පුඤ්ඤම් පසුතං අනප්පකං. ඔය ඇත්තන්ගේ ජීවිතවලට ලොකු පිනක් එකතු කරගත්තා වෙනවා. අපි පෙර සංසාරේ පින් කරගත්ත නිසා හොඳ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. හොඳට හිතලා කල්පනා කරලා තීරණ අරගෙන ප්‍රඥාව දියුණු වෙච්ච ජීවිතයක් ලැබලා තියෙනවා. එවාගේම ආයුෂය, වර්ණය, සැපේ, බලය, ප්‍රඥා බලය කියන මේ කාරණා හතරත් ඒ සමග අපිට ජීවිතේ ලැබිලා තියෙනවා. ඉතින් ඒවට නිකන් ලැබිච්ච දේවල් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක බණ අහන්න ලැබීම, මහා සංඝරත්නයේ ඇසුරු නිසුරු කරන්න ලැබීම,
ඒවාගේ මේ වගේ පින්කම් සිද්ධ කරගන්නට ලැබීම පෙර පිනකින් ලැබිච්ච දෙයක් හැමෝටම කොච්චර ධනදාන්න තිබුණත් විවිධ දේවල් තිබුණත් ඒක හිතෙන්නේ නෑ කල්පනා වෙන්නේ නෑ හැඟීමක් නෑ සමහර විට. හැබැයි ඔය ඇත්තන්ට ඒ හැඟීම තියෙනවා ඒ අවස්ථාව ලැබිලා තියෙනවා කෙසේ හෝ කුසල් දහම් වඩන්නට. ඉතින් ඒ නිසා තුම්මේහි පුඤ්ඤං පසුතං අනප්පකං ඔබලත් සංසාරේ ඉදිරි සංසාරයේ සඳහා අනල්ප වූ කුසල සම්භාරයක් මේ අවස්ථාවේදී මේ පින්කම නිසා රැස් කරගත්තා. ඉතින් ඒ නිසා බොහෝම සතුටට පත්වෙන්නට තමන්ගේ විහාරස්ථානයේ වගේ කල්පනා කරගෙන මේ ස්ථානයට දානමාන සූදානම් කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරලා මහා සංඝරත්නයට දානය පිළිගන්වලා ධර්මශ්‍රවණය කරලා පන්සිල් සමාදන් වෙලා ලොකු පිනක් රැස් කරගන්නට යෙදුණා. ඒ පින ඔය හැම දෙනාටම හේතු වේවා අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ කරුණු කාරණා සියල්ලක්ම හොඳට සම්පූර්ණ වුණා. ඒ නිසා මේ කුසලානිසංසය පරලෝසපත් වුණා වූ ආදරණීය මෑණියන් වහන්සේ නන්දාවති මේ හිටිය ඒ මෑණියන්ට වසර 6කට පෙර පරලෝසපත් වුණු එවාගේම පියාණන් ගුණතිලක වේරකේ වසර 15කට පෙර මිය ගිය ඒ පියාණන් ඇතුළු දෙපාර්ශවයේම ඔබ හැම දෙනාගේම නමින් පරලෝකීය දෙමව්පියන් වහන්සේලා ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා කෙලවර අජරාමර නිවන් සම්පත්තියෙන් සැනසේවා කියලා පින් අනුමෝදන් කරනවා. Thank you.